ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා පොඩි කෑමක් හොයාගත්තා. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ මොනවද කියලා. ඌ බිත්ත. කුණු පිටතර. ඌ බිත්ත. නේත්‍රප්පල. මේවා තලල තමයි ගන්න. අපි තලල බලමුද ගෙඩියා? බලමු. ඉස්කෝලේ යන කාලේ අවුරුද්දකට විතර පස්සේ ගෙඩියක් තලන්නේ. මේ යනවා රෝල්ද. මතකත් නැහැ තලන්නේදී. ගමේ කට්ටිය නම් මේ මොනවද කියලා දන්නවා. දන්න කට්ටිය ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිත් අයටත් එක්ක. අපි නගරේ. අපි නගරේද? අපි වරෝපතයි. මේවද බන් තලන්නේ මතකත් නැහැ බං ඉස්සර නම්. කොහොම හරි තලහන්කෝ මදේ ගන්න පුළුවන් ඉස්සර පැයට නේ විනාඩි 10ට කොට්ටම්බකෙදි 40ක් තලනවා. ටයිමින් දීලා තලන්නේ. දැන් මතක නැහැ. මතක නැහැ නෙමෙයි තලලා අතේ හුරුව ගිහිල්ලා තියෙන්නේ. අත එහෙම තලා ගන්න එපා. තැලින්නේ මිටියක් ගෙන. දැන් වෙලාව රෑ 10ට විතර ඇති මේ ග්‍රවුන්ඩ් එක. අර හඳ. හඳත් නිදා ගන්න වෙලාවක් මේක. පාරේ යන මිනිස්සුත් බලන් යනවා. පාරේ මිනිස්සු නම් අඩුයි. ඒක චොර වුණා. හරියටම වික්ක ගලව ගන්න ඕනේ. ලස්සන්ට ගැලවෙනවා බම් මේක වෙන්දන. දැන් කාලේ ගැලවෙන්නේ නැද්ද දන්නේ. මෙන්න එකක් තලා ගත්තා. ඇඟිල්ල තලාගත්තේ. තලාගත්තා ඇඟිල්ලත් තලා ගත්තා. මෙන්න මේ මදේ තමයි කන්නේ මේකේ. ඒ පට්ට රහයි බා. වැලිත් එක්ක කැවෙනවා. වැලිත් එක්ක කනකොට තමයි රහ. පොලිසියෙන් ඇවිල්ලා ඔය මොකක්ද ඔය කරන්නේ? ඔව් පොලිසියෙන් ඇවිල්ලා මේ මොකද්ද කරන්න කියලා අපි අරන් යයිද දන්නේ. අවුලන්න. කෑව ඇති නේද? ග්‍රවුන්ඩ් එකේ පොඩ්ඩක් වටයක් දුවමු නේද? එකයි දෙකයි තුනයි හතර ඉදුමක් ගන්න ඉදුමක් ගන්න ගන්න බෑ. කවල්ලා ගන්න ඔන්නලා ගන්න පුළුවන්. එකපාර හතරක් ගහන්න ඕනේ. එකයි හතරක් ගන්න බෑ එකයි ගහන්න පුළුවන්. තේරුම් ගන්න කියන එක. දෙකක් ගන්න. මං කියන එක තේරුම් ගන්න. දාඩිය දාලා කොල්ලට. දාඩිය දාන්නේ මේ එක එක ඇනිලා. කකුල්ලේම ගන්න දෙන්නේ නැහැ ගෙදර ගියාන් එහෙම. තව එක පිලුම් දෙයක් එකපාර ගහමු. දෙකක් ගන්න. ඔබ කියන හින්දා ගන්න. එකයි කෙලින් වෙන්න ඕනේ තව. කෙලින් වෙන්නේ නැහැ මගේ. අදාගනින් කාට හරි කිව්ව. දකුණ වම